තමන්ගේ එකට හිටපු මිතුරන් මරලා මිතුරන්ගේ බිරිඳත් එක්ක යහන්ගත වෙන්නට කටයුතු කරලා මාධ්‍යකරුවා වශයෙන් රටේ පෙළී ඉන්නවා. මේ වගේ ජඩ පුද්ගලයෝ සිටින රටක මාධ්‍යයක්. හැබැයි රන්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මේ රියානතුරේ ඇත්ත සත්‍ය මොකද උනේ? ඇත්තටම ඔහු සපුගස්කන්ධ දෙස සිට කඩුවෙල පැත්තට යනවා කාර් රථේ. යනකොට යතුරුපැදි කරුවෙක් ඔහු පිටිපස්සෙන් එනවා. ඔහු කණ්ණාඩියෙන් දකිනවා. ඊට පස්සේ මේ යතුරුපැදි කරුවාගේ ගමන් විලාසය පිළිබඳව ඌ හදිසි ගමනක් යන පුද්ගලෙක් වෙන්න ඇති. එක් පැත්තකින් ගන්නවා දකුණු පැත්තට. ඊට පස්සේ නැවත වම් පැත්තට ගන්නවා. සික්සැක් ක්‍රමයට ගමන් කරද්දී රන්වල මන්ත්‍රීතුමා ඔහු රියදුරෙක් වශයෙන් ඉතාමත් සුපරීක්ෂාකාරී මේ යතුරුපැදි කරු පිළිබඳව අවධානය ගියේ වෙන දෙයක් නිසා නෙවෙයි. ඒ යතුරුපැදි කරුගේ ගමන් මාර්ගය පිළිබඳව ඔහුගේ ගමන පිළිබඳව මොහුට අවිනිශ්චිතතාවයක් ඇති වුණා. මේ යතුරුපැදි කරු කොයි වෙලාවෙ හරි මහපාට ඇවිදින් මගේ වාහනේ වදී කියලා. මේක හිතලා මීටර් ගාණක් යන්න හම්බෙලා නැහැ. ඒ වෙලාවේ යතුරුපැදිය ඇදගෙන වැටෙනවා කණ්ඩියේ. එතනම ඔහු වල්ගොල්ලට ගිහිල්ලා නැවත පාර්ට ඇවිදින් යතුරුපැදි කඩු පෙරලා එනවා. යතුරුපැදිය පෙරලෙනකොට රන්වල මන්ත්‍රීවරයා රියදුරු අසුනේ ඉන්නවා. කැබ්ලතේ රියදුරු අසුනේ ඉන්න මන්ත්‍රීවරයා ශනිකව තිරිංග පාවිච්චි කරලා රථය තමන්ගේ පාලනයට අරගෙන රථය අනිත් පැත්තට දකුණු පැත්තට පොඩ්ඩක් කපනකොට තමයි අර පිටිපස්සෙන් ආපු කාර් එකේ වදින්නේ. මේක තමයි සත්‍ය වශයෙන්ම රියානතුර සිද්ධ වෙන්නේ. මේ අනුතරේදී රන්වල මන්ත්‍රීවරයා බීමත් හිටියා. දැන් මේ අනුතරෙන් වැළැක්ුණේ කවුද? අර බිම වැටිච්ච යතුරුපැදි කරු. බිම වැටිච්ච යතුරුපැදි කරු එක පුද්ගලෙක්. අනිත් එක්කෙනා රියදුරු රන්වල මන්ත්‍රීවරයා. අනිත් එක්කෙනා තමයි තමන්ගේ රථයේ ගිහිල්ලා වැදිච්ච කාර් එකේ රියදුරු. මේ තුන් දෙනාම වාහනේ බහලා ඉන්නකොටවත් අඩුම තරමින් මෙයා බීලා ඉන්නවා කියලාවත් කියලා නැහැ. මොකද හේතුව අපි පුද්ගලිකව දන්නවා රන්වල මන්ත්‍රීවරයා කිසි දවසක මත්පැන් පානය කරන කෙනෙක් නෙවෙයි. කවුරු කොහොම ඔළුවෙන් හිටගෙන කිව්වත් අපි දන්නවා පුද්ගලිකව. ඇත්තටම මම මීට වඩා ඒ වෙලාවේ මම නොහිටියා. දැන් කියන්න පුළුවන් ඔබතුමා හිටියේ නැහැ නේද? ඇත්ත. නමුත් අපි දන්නේ අවුරුදු ගානකින් රන්වල මන්ත්‍රීවරයා බේබද්දෙක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න. බේබදුකමේ සල්ලාලකමේ ගියපු අලුත්ගමගේ පුතාලා මහින්දානන්ද අලුත්ගමගේ පුතා රතවාන රාජකාරියේ යෙදিলা හිටපු බොරැල්ල OIC ට්‍රැෆික් යට කරගෙන ගියා. ඇඟ උඩින් ගියා. කවුද ඉදිරිපත් උනේ? ඔය අද කතා කරන අද මීඩියා ජඩ මීඩියා කිසි කෙනෙක් කටක් කරියේ නැහැ. එදා ඒ වෙලාවේ අර මැරිච්ච පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී හිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝණ මහත්තයා. මම එතුමත් එක්ක කතා කරනකොට කිව්වා නෑ මම යනවා ඔහු වෙනුවෙන් පෙනී ඉන්න කියලා. මේ අලුත්ගම ගේලාට විරුද්ධව අජිත් රෝණලා එදා ගිහිල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙනී හිටියේ. මතක තියාගන්න. එහෙම අතීතයක් තිබුණේ. ඒ අතීතයේ එක දෙයක්. ඒ විතර නෙවෙයි. තමුන්වහන්සේලා දන්නවා ඔය නිදහස් චතුරස්‍රයේදී පුද්ගලෙක් මරලා දාලා ඒ පුද්ගලයා මරුණත් එක්කම යනවා ලෑන්ඩ් රෝවර් එකේ. කවුද යන්නේ? ඔය රත්වත්තේ මැරිච්ච ලෝහන් රත්වත් එක මල්ලි කෙනෙක්. ඒ ලෝහන් රත්වත් එක මල්ලිට ඉස්සරහින් යන්නේ යතුරුපැදියක්. පොලිසිය නිලධාරීන් දෙන්නේ. ඒ යතුරුපැදිය හිතාමතම හප්පනවා. ඒ හප්පන්න අර ඒ යතුරුපැදියේ පිටිපස්සේ ගිය පුද්ගලයා පොලිස් නිලධාරියා SIS එකේ නිලධාරී ඔහුව මරා දැමීමේ උවමනාවට හප්පනවා. මේම අතීතයක් තිබුණේ. මේ අතීතයේ